හයි කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලට අරගෙන ආවේ පිච් එකෙන් මුදල් කාලේ ඉතුරු කරලා වැඩ ලේසි කරගන්න විදිහ. ඉතින් ඔයත් කාර්යබහුල කෙනෙක් නම් මේ විදිහට කරලා ඔයාගේ වෙලාව ඒ වගේම ඔයාගේ මුදලුත් ඉතුරු කරගන්න පුළුවන්. මම ඉතින් ගෙනාවු බඩු ටික ඉස්සෙල්ලාම එළියට අරගෙන ඉවර වෙලා ඒව මම පිළිවෙලකට අහුරා ගන්නවා. ඉතින් දැන් මම මේ කරන්නේ මම ගෙනාපු මිරිස් ටික හොඳට හොදා ගන්නවා. ඒ වගේම මම කැරට් එහෙම ගෙනාවොත් කැරට් ටිකත් හොඳට හොදලා ඉස්සෙල්ලාම මේ ටික වේලගෙන ඉන්නවා. මොකද එහෙම නැත්තම් මේක ඉක්මනට නරක් වෙන්න බලනවා. මම එළවලු අරන් එන සුපර් මාකට් එකට ගියපු වෙලාවේ මට හොඳ මෑකරල් වගේක් හම්බුණා. ඉතින් ඒ ටිකත් මම කඩලා වෙනම තියාගන්නවා. ඊට පස්සේ මම මේ ගෙනාපු සුදු ලූණු වලත් හිමින් පොත්ත අයින් කරගන්නවා. මොකද මේකේ පොත්ත අයින් කරගෙන තියාගන්න එක ඇත්තටම ලේසි. නැත්තම් හැම වෙලාවෙම උයන්න යනකොට අපි සුද්ධ කර ඉන්න ඕනේනේ. එතකොට අපිට වෙලාව යනවනේ. ඉතින් මෙහෙම මේ විදිහට සුද්ධ කරගෙන අපි ෆ්‍රිජ් එකේ දාන් තියාගන්න එකෙන් අපිට කාලය ඉතුරු වෙනවා වගේම ඉතා ඉක්මනින් අපේ වැඩ ටිකත් කරගන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් දැන් මම මේ හදන්නේ මම මේ පිළිවෙලකට ලෑස්ති කරගත්ත දේවල් වෙනම භාජන වලට දාලා ෆ්‍රිජ් එක ඇතුළට දාන්න. මම මේ ඉස්සෙල්ලාම කඩාගත්ත මෑකරල් ටික දාන්න හදන්නේ. ඒ දාන්න කලින් මම ඉස්සෙල්ලාම ටිෂු එකක් දාගන්නවා භාජනයේට. භාජනයේට ටිෂු එක දාලා ඊට පස්සේ තමයි මම මේ කඩාගත්ත එළවලු ටික ඒ භාජනය ඇතුළට දාන්නේ. දැන් මම මේ හදන්නේ මිරිස් ටික දාගන්න. මිරිස් ටික දාන්න කලිනුත් මම භාජනයේට ටිෂු එකක් දාගන්නවා. ඒ වගේම මම මේ මිරිස් එකේ නැට්ට වගේ කොටස අයින් කරලා තමයි මේ භාජනය ඇතුළට දාන්නේ. ඒ වගේම පොතු ඉවත් කරගත්ත සුදු ලූණුත් මම මේ විදිහට භාජන වලට දාගන්නවා. බණ්ඩක්ක නම් මම භාජනයට දාන්න කලින් මේ විදිහට දෙපැත්ත කපලා තමයි භාජනය ඇතුළට දාන්නේ. ඉස්සෙල්ලාම ටිෂු එකක් දානවා භාජනයට. ඒ දාලා ඉවර වෙලා බණ්ඩක්ක වල දෙපැත්තෙන් පොඩ්ඩක් අයින් කරලා ඊට පස්සේ භාජනය ඇතුළට දානවා. ගෝවත් මම ඒ විදිහටම කපාගෙන භාජනයට දාලා තියෙනවා. එතකොට මට හරිම ලේසියි. මොකද හදිසි වෙලාවක වුණත් අපිට ඉක්මනට අරගෙන ඒ ටික හදන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මම පිළිවෙලකට මේ ටික කපාගෙන භාජන වලට දාගෙන ඉවරයි. මේ විදිහට භාජන වලට දාලා අපි ෆ්‍රිජ් එක ඇතුළට දාන එකෙන් අපිට එළවලු නාස්ති නොවි තියාගන්න පුළුවන් වගේම අපි කාර්යබහුල වෙලාවක අපිට ඉක්මනට මේ දේවල් අරගෙන උයා ගන්න හරිම ලේසියි. මොකද අපහු අපිට කප ඉන්න දෙයක් නැහැ. අපි ඔක්කොම කපලා කරලා ෆ්‍රිජ් එකට දාලා තියෙන නිසා අපිට අවශ්‍ය වෙලාවට අරගෙන උයන්න විතරයි තියෙන්නේ. ඒ නිසා අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන් වගේම එළවලු නරක් නොවි ටික කාලයක් තියාගන්නත් අපිට පුළුවන් වෙනවා.